ආයු වැඩෙන්නට දෝෂ කැපෙන්නට කාපිය මේ සාදික්කා කාපිය මේ සාදික්කා පන්මසු 17ක් වටින පැලේයා මගුලට කෙල්ලට දෙන්න දුකේයා කාපිය කාපිය මේ සාදික්කා කොල්ලට කෙල්ලට දෙන්න දුකේයා එපා එකා දෙකා වී පඩි පෙළ වේයා කාපිය මේවා සාදික්කා කම්මැලිකම දුරු කරපන් මේ පැලයක් හිටව ගනි කම්මැලිකම දුරු කරපන් මේ පැලයක් හිටව ගනින් මම කියන්නේ ඒකයි තොපිලට මගේ මේ දෑති කරගැට එනකම් මම මේ ගස් හදලයි අපි මේ හොඳට ජීවත් වෙන්නේ. ඇයි උඹලට බැරි? කන්මසු 17ක් වටින පැලේයා කෙල්ලට දීපන් කොල්ල රකියා පඩි පෙළ විලසින් දරුවෝ හදායා කාපිය කාපිය සාදික්කාමේ මම නුඹලට කියන්නේ හත්ති ලව්වේ මේ වයින් ගහක් හදාගනින් කොපි නිකන් කම්මැලිකමට ඉන්නේ නැතුව ෆෝන් වලට කොට මැසේජ් දමාගෙන කෙල්ලන්ට කොල්ලන්ට වැඩද මේ වගේ ගහක් හිටවගෙන කාපිය උකහත් කොච්චර වටිනවද අද වෙළඳ පොලේ තියෙන වටිනාකම මේවා අපනයනය කරන්න පුළුවන් මේවෙන් ලොකු ආදායම් එනවා දෙමව්පියන්ට බරක් නැතුව දරුවෝ දැනගන්න ඕනේ මේ ගහක් හදාගෙන මේ ජීවත් වෙන්න මේව මහ ලොකු අමාරු දේවල් නෙවෙයි මේකට කිසිම ඉහෙන් බහින රෝගයක් නැහැ මේ ගහට මේක අවුරුදු 100 ගාණක් දවස පුරාවටම 365 දවසේම මේ ගහේ ගෙඩි තියෙනවා ඇයි මේව හදාගන්න කම්මැලි උඹලා අකෝ දෙමව්පියෝ එක්ක දරුවන්ට කියා දෙන්න ඕනේ මේ බලාපියෝ මේ ගහක් කිලෝ කොච්චර කඩන්න පුළුවන්ද කියලා මේ ගහක් කියන්නේ මේකට මෙහෙම වැඳපන් හාතිලව්වේ තේරෙන්නේ නැද්ද මෙහෙම වැඳපන් මේ ගහ මේ අනේ ඕක තමයි මම මොලට කියන්නේ ඕව තමයි අපේ ජීවිතේට මුළු පවුලකටම වටින ගහ මේවා කරගෙන හිටියොත් කාටට ණය නැතුව මිනිසුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් උච්චර වෙලා මම නුඹලට කිව්වේ මේ මගේ මේ ගස් සම්බන්ධව විස්තර තමයි. දැන් ඔයාලට මම අලුතෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි. මීට පස්සෙවත් අතන මෙතන රහතියාදු නොගහ මේ වයින් පැලයක් රෝපණය කරගෙන අනාගතයට මූණ දෙන්න බලන්න ගෑනු ළමෙක් වුණොත් දෑවැද්දට දෙන්න පුළුවන් දීගේ යන දවසට දෙමෝපියන්ට බරක් නැතුව මේ ගහක් හදාගත්තොත් වසර ගණනාවක් කල් පවතිනවා ගෙඩි හැමදාම තියෙනවා පුදුම ආදායමක් එන්නේ ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ පැලයක් හිතව ගන්න දෙයියනේ වැඳලා කියන්න මේ පැලයක් හිතව ගන්න මේ ගහට කොයි වෙලෙත් මල් තියලා වඳින්න පාඩු නැහැ ඒ තරම් වටිනවා මේකේ වෙළඳපොළ වටිනාකම මේකේ වසාවාසි කියලා එකයි සාදික්ක කියලා එකයි දෙකක් ගන්න පුළුවන් සාදික්ක ගෙඩියේ මිල පොඩ්ඩක් 1000 ගණක් වෙනවා වසාවාසි කිලෝ එකක් 5000ක් වෙනවා එතකොට මම ඔය දැනට පවතින මිල තමයි ඔය කිව්වේ කැමති නම් ඕගොල්ලෝ හදාගන්න මට විශේෂාදියක් කියන්න බෑ මගේ වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කර ෂෙයා කර බටන් එක ප්‍රෙස් කරලා මට උදව්වක් කරන්න ලබන්නා වූ නවවසර ඔබ සැමට තුන්රුවන්ගේ සරණින් දෙවි දැක්ක වරමින් නිරෝගී සම්පත්තිය උදා වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි